හොඳම වැස්සක් වහින්නේ දැන්. හොඳටම වැස්ස. ටෙන්ට් එක ඇතුලේ හොඳටම තෙමුණා. ඩබල් එකක් ගත්තේ, රේන් කවර් එකක් ගත්තා, ඔක්කොම ගත්තා. ඇඳුම් ටිකක් තෙමිලා, ඔක්කොම තෙමිලා. අද අපි යන්නේ නාවල පිටියේ තියෙන උසම කන්දට, කබරගලට. මම ආවේ කොළඹ ඉඳන්. උගලත් වෙනවා නම් උලන්ට නාවල පිටියට කොළඹ ඉඳන් බස් එක ඇවිල්ලා උදේට තියෙනවා බස් එක 4 ගානකට. එතන ඉඳන් ඇවිල්ලා නාවල පිටිය ඉඳන් 12 භාගයට බස් එක අරගෙන එතනින් ගණදේවි කෝවිල ගාවින් බස් යන්න කිව්වා නම් උන්ට එන්න පුළුවන් බස් එකම නැත්තම් ආනේ උනක් එන්න පුළුවන් ළඟටම. දැන් අපි වැස්ස ගණදේවි කෝවිල ගාවින් මෙතනින් දැන් කව කිලෝමීටර් එකමාරක් යන්න තියෙනවා. කැම්පින් ටෙන්ට් එක රෙන්ට් කරලා අපි තනකින් එතනට යන්න තියෙනවා. අපි දැන් එතනින් බඩු ටික අරගෙන එතනට කිලෝමීටර් එකමාරක් ගෙදින්න තියෙනවා. එතනින් අරගෙන යන්නයි හිතන් ඉන්නේ. හොඳ වැස්සක් සෙට් කරලා තින්නේ අපිට. බලමු කොහොම වෙයිද කියලා. මම තව 5 දිනක් එක්ක ආවේ. ලොකු ඇහිවලාවක් තියෙනවා. උන්තුන් තමයි ෆස් ස්පීකර් එක තියෙන්නේ. උතන්ට නගින්න හිතන් ඉන්නේ. බලමු. මම කැම්පින් ටෙන්ට් රෙන්ට් කරපු තැන් වල නම්බර් එක පල්ලෙන් දාන්න. මන්ටත් වෙනවා නම් එතනින් අරගන්න පුළුවන්. අපි දැන් හයිකින් එක පටන් ගත්තා. බෑග් එකත් උස්සන් යනවා පට්ට වරයි. අපි යන් පොඩි පොදවැස්සක් ගන්නවා. අර ගල තින්න දැනට යන්න නම් කිලෝමීටර් එකක් තමයි තියෙන්නේ. අපි බලමු කීලා උඩට. Mama ada ni.
යා දැන් ටිකක් දුර මේ විවරත් එක දකිද්දි ඉතින් පුදුම ලස්සනයි. යන්න තියෙන කිලෝමීටර් අම්මල් ඔන්න අපි ආව කබරගලට. ලස්සනට අපේ කට්ටිය වැඩ බලන්න. මේ ඔක්කොම ටික මට උස්සන් යන්නත් බෑ. ඒ හින්දා මේ මෙතනත් කුණු දාලා ගිහිල්ලා හැමතැනම පොඩි පොත වැස්සකුත් ගානා. අපි මෙතන ටෙන්ට් එක ගාගෙන එකතු කරපු දර ටිකත් අපි බෑග් එක දාලා තියාගත්තා. අමාරුවෙන් හොයාගත්ත දර ටික. එකක් දාගත්තා. දැන් අපේ කට්ටිය ටෙන්ට් වල ඉන්නා. අපි එදි දැන් හොඳට අවුවක් තිබ්බා. කිසිම වැස්සක් නැහැ. වෙහි වලාව හොඳම වැස්සක් වහින්නේ දැන්. පුදුම ලස්සනක් තියෙන්නේ. A few moments later. හොඳටම වැස්ස. ඒත් අපි ටෙන්ට් එක ඇතුලේ හිටියේ. ටෙන්ට් එක ඇතුලේ හොඳටම තෙමුණා. ඩබල් එකක් ගත්තේ, රේන් කවර් එකක් ගත්තා, ඔක්කොම ගත්තා. ටෙන්ට් ඔක්කොම ගාලා බේරන්න දාලා තියෙනවා. ඇඳුම් ටිකත් තෙමිලා, ඔක්කොම තෙමිලා යන්නත් අපිට කිසි දෙයක් නැහැ. කැම ටික හොයාගන්නත් ටිකක් අමාරුයි. මොකද වෙන්නේ?
උඹලගේ මේ කුඩාරමත් අදින්න තිබා. පැදුරු දාන්නේ නැහැ. මේ ඔහොම මේ අරකට රත් කරගත්තොත් නරකද? ඉන්න ලං කරගන්න. රොටි ටික පැත්තෙන් තමයි ගන්න. 159ක් දාන්නකෝ. හෙලා කැලි උඩින් දාන්න. අම්මේ 159ක් දාන්නකෝ. අපි දැන් උදේ නැගිට්ටා සන්රයිස් එක බලා ගන්න. ඉස්සරහින් අම්බුලාව තියෙනවා. ෆොටෝ ටිකක් ගාගෙන අපි සන්රයිස් එකේ පෝස්ට් කියදලා ෆොටෝ ටිකක් ගාගත්තා. අපි කට්ටිය අතිනේලා ෆොටෝ ටිකක් ගා ගන්න ගමන් පුදුම ලස්සනක් තියෙන්නේ. මම පෙන්නන්න තව පාරක්. ඔන්න දැන් අපේ ගමනේ අවසානයේ ගිහිල්ලා ආවා. දැන් ගෙදර එන ගමන් හොඳට ඇඳුම් තිමුණ ඇඳුම් සෙට් එකකුයි ටිකයි දාගෙන මේ බස් එක නගින්න යන්නේ. බලමු අනිත් වීඩියෝ එක සෙට් එකම වෙනවා. බයි.